සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත 2020 තරඟාවලියේ පළමු 2020 තරඟය අද ආරම්භ වෙනවා. ඉතින් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තමයි මෙම තරඟය පැවැත්වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර ලංකාවේදී පාකිස්තානයෙන් තම සමග තරඟ 6ක් ක්‍රීඩා කළා. ඉන් තරඟ 4ක් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කර අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරඟ දෙකක් පමණයි. ඉතින් කෙසේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කාලගුණ තත්ත්වය දෙස ගත්තහම ඊයේ දිනේදී උදෑසන කාලයේදී වර්ෂාව පතිත වුවත් සවස් කාලයේදී ක්‍රීඩා කළ හැකි මට්ටමේ කාලගුණයක් පැවතුන බව දැනගන්නට ලැබී තිබෙනවා. ඉතින් ඒ අනුව ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම සවස් 5 සිට රාත්‍රී 7 දක්වා අවසන් පුහුණු සැසිය ක්‍රීඩා කර තිබෙනවා. ඉතින් අද දවසේත් බොහෝ දුරට කාලගුණ වාර්තා අනුව උදෑසන කාලයේ වර්ෂාව පතිත වුවත් සවස් කාලයේ ක්‍රීඩා කළ හැකි මට්ටමේ කාලගුණයක් පවතී කියලා විශ්වාසයක් පවතිනවා. ඉතින් මෙම තරඟය නරඹන්න පුළුවන් ආකාර දෙස ගත්තාම සියත ටීවී නාලිකාවෙන් දේශීය ප්‍රේක්ෂකයන් හට මෙම තරඟය නැරඹීමේ අවස්ථාව උදා වෙනවා. ඉතින් ඒ වගේම ඩයලොග් ටීවී ප්‍රේක්ෂකයන්ට නම් සෝනි ස්පෝර්ට් 10/5 HD නාලිකාවෙන් channel අංක 124 මගින් මෙම තරඟය නරඹන්න පුළුවන්. ඉතින් ඒ වගේම 10 ක්‍රිකට් හරහා channel අංක 65 මගින් මෙම තරඟය සම්පූර්ණයෙන්ම නැරඹීමේ අවස්ථාව උදා වෙනවා. ඉතින් ඒ වගේම ඩයලොග් view app එක හරහා මෙම තරඟය නරඹන්න පුළුවන්. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාවෙන් බොහෝ දුරට මෙම තරඟය විකාශය වෙයි කියලා විශ්වාසයක් පවතිනවා. ඉතින් තරඟයට පෙර දසුන් ශානක ක්‍රීඩකයින් පිළිබඳ අදහස් දැක්වුවා. ඉතින් ඒ අතරින් ගත්තහම ආරම්භක ප්‍රතිකරණයේ වෙනසක් සිදුවන බවට ඔහු ප්‍රකාශ කරා. ඉතින් ඒ අනුව පැතුම් නිශ්ශංක සමග කමිල් මිෂාර ආරම්භක ප්‍රතිකරණයේ නියැලෙන බව දැනගන්නට ලැබී තිබෙනවා. ඉතින් ඒ අනුව ඔහු ප්‍රකාශ කරේ කමිල් මිෂාර ඉතාමත් හොඳින් පසුගිය තරඟාවලිවල ක්‍රීඩා කළා. කුසල් මෙන්ඩිස් තමන්ගේ ස්ථානය දීලා තියෙනවා කමිල් මිෂාරට. ඉතින් අපිට අවස්ථාවක් එනවා අපේ ක්‍රිකට් කැරියර් එකේ තමන්ගේ ස්ථානය වෙන කෙනෙක්ට පරිත්‍යාග කරන්න. කුසල් මෙන්ඩිස් ඒ දේ කළා තියෙනවා. ඒ වගකීම බාර අරගෙන තියෙනවා. අංක 3 ස්ථානයේ ක්‍රීඩා කිරීමට ඔහු සුදුසුයි. මං හිතන්නේ ඒක ඉතාමත් හොඳ දෙයක්. ඉස්සරහට ඒ දෙදෙනා ඒ තැන්වල දිගටම ක්‍රීඩා කරයි. යනුවෙන් දසුන් ශානක අදහස් දක්වමින් ප්‍රකාශ කරා. ඉතින් ඒ වගේම ධනංජය සිල්වා ගැන අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරේ ඇත්තටම ධනංජය කියන්නේ ඉනිමක් දිගටම අරගෙන යන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඔහු ටෙස්ට් වලත් එක්දින තරඟවලත් ක්‍රීඩා කරලා තියෙනවා. වෙලා තියෙන්නේ ධනංජයට ගොඩක් බැට් කරන්න යන්නේ පීඩනය තියෙන වෙලාවට. එතකොට එයාට 6-4 ගහන්න අමාරුයි. අපි මේක ගැන එයා එක්ක කතා කරලා තියෙනවා. එයාගේ ගේම් ප්ලෑන් එක වෙනස් කරගෙන තිබෙනවා. ඒක ගොඩක් පොසිටිව් දෙයක්. මේ වගේ තරඟාවලියට එද්දී විශේෂයෙන්ම ඕනිම වෙලාවක එයාගෙන් ඕවර් 2-3ක් අපිට ගන්න පුළුවන්. ලොකුම පොසිටිව් දේ තමයි එයාගේ බැටිං ස්ටයිල් එක වෙනස් කරගෙන තියෙන එක. යනුවෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. කෙසේ නමුත් අද පළමු 2020 තරඟය ක්‍රීඩා කරන ක්‍රීඩකින් 11 දිනා ලෙස සැලකෙන්නේ ආරම්භක ප්‍රතිකරණයේ පැතුම් නිශ්ශංක සමග කමිල් මිෂාර නියැලේවි. සෙසු ක්‍රීඩකින් ලෙස කුසල් මෙන්ඩිස්, ධනංජය සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, කමිදු මෙන්ඩිස්, වනිදු හසරංග, ට්‍රෙවින් මැතිව්, දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර යන ක්‍රීඩකීන් අද තරඟය ක්‍රීඩා කිරීමට බොහෝ දුරට අවස්ථාවක් පවතිනවා. ඉතින් අද තරඟය වගේම මෙම තරඟාවලියේ සියලුම තරඟවල තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.